ජේසුපීඨයේ අද ලස්සනම වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේ අපිට දීලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන මේක බලන සියලුම දෙනා යේසුස් වහන්සේගේ කරුණාව, යේසුස් වහන්සේගේ ප්‍රේමය ඒ සෑම කෙනෙක් තුළම තියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් 2026 අපි කොහොමද ඉන්න ඕනේ, කොහොමද අපි ඉන්න යන්නේ කියලා මම සුද්ධ බයිබලයේ අදහන, බයිබලයේ දන්න, බයිබලයට අනුව ජීවත් වෙන අයට මම පොන්චි පණිවිඩයක් දෙන්නම්. හැබැයි මම ඊට කලින් 2025 මිනිස්සු කොයි ආකාරයකද හැසිරුණේ, ඒ හැම ආගමකම කෙනෙක් කොයි ආකාරයකද හැසිරුණේ කියන එක මම පෙන්නන්නම්. දැන් බැලුවොත් මේ හැම ආගමකම මිනිස්සුන්ට උගන්වනවා නේ. හැම පන්සලකට ගියොත්, පල්ලියකට ගියොත්, සභාවකට ගියොත් හොඳ දේ තමයි. සමානෙ ගොඩක් දේවල් කට්ටිය උගන්වන්නේ හොඳ දේවල් තමයි. මේ අසල්වැසියට ප්‍රේම කරගෙන ඉන්න, රණ්ඩු කරන්න එපා, අරක් විකුණන්න එපා, නැත්නම් වැරදි ක්‍රියාවල් කරන්න එපා කියන දේ තමයි මේ ආගමත් තුළින් ගොඩක් දුරට උගන්වන්නේ. සාමාන්‍යයෙන් මේ ආගමත් තුනේ උගන්වන දේ මිනිස්යාගේ හිතට කතා කරනවාද කියන එක 2025 අපි ජනවාරි වෙනකම් මේ වෙනකම් බැලුවොත් කී දෙනෙකුට එහෙම කතා කරලා ඒ ආගම තුලින් මිනිස්සු හැදිලා තියෙනවද කියලා අපි චුට්ටක් ආපස්සට ගිහිල්ලා බලමු. සාමාන්‍යයෙන් බලන්න මිනිස්යන් තුල කොච්චර ආගම් ඇදහැව්වද මේ ප්‍රේමය නැහැ. එයාලා තුල වෛරය, ඊර්ෂ්‍යාව, තව කෙනෙක් එක්ක මරාගෙන හරි කමන්නේ. එයාලා ජීවත් වෙන්න තමයි එයාලා බලන්නේ. තව කෙනෙකුට ගින්නක් දීලා හරි කමන්නේ. එයාලා ජීවත් වෙන්න තමයි බලන්නේ. ඉතින් මේක තමයි ආගමක් අදහන මිනිස්සු තුල තියෙන්නේ. එයාලා හැදෙන්නේ. හැබැයි මේ ක්‍රිස්තියානි ජීවිතේ මේක ආගමක් නෙවෙයි. මේ යේසුස් වහන්සේ අනුගමනය කරපු ආගමක් නෙවෙයි. මේකෙදි අපිට කිව්වේ අසල්වැසියට ප්‍රේම කරන්න. ඒතකොට කණ්ඩ නැති කෙනෙක් ඉන්නවා නම් අපිට කණ්ඩ දෙයක් තියෙනවා, අපි ඒක දෙන්න ඕනේ. ගොඩාක් දේවල් මේක බයිබලයේ තුල ඉගෙනනවා. ඒක හැම කෙනෙකුටම ඒක අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි මේක අනුගමනය කරා නම් අද මේ රටකට රටක් යුද්ධ වෙන්නේ, මිනිස්සුකට මිනිස්සෙක් ගහගන්න යන්නේ. ඇයි? අපි හැමෝටම ප්‍රේම කරනවා. එහෙනම් 2026 අපි හැමෝටම ප්‍රේම කරනවා නම් යේසුස් වහන්සේ අපිට දෙන ලස්සන පණිවිඩයක්. යෙසායා 60 පළවෙනි පරිච්ඡේදය. මොනවාද කියන්නේ කියලා. නැකිට බැබලියන්න මක් නිසාද නොබ ආලෝකයේ පැමිණෙන්නේ, ස්වාමින් වහන්සේගේ ඡේදසද නොබ කෙරෙහි උදාවන්නේය. දැන් මෙතන කියනවා නැකිට බැබලියන්න මක් නිසාද නොබලාගේ ආලෝකය පැමිණෙන්නේය, ස්වාමින් වහන්සේගේ ඡේදස සදා නොබලා කෙරෙහි උදාවන්නේ. එහෙනම් 2026 අපි හිතනවා නම් අපි හැම කෙනෙකුටම ප්‍රේම කරගෙන අපේ තියෙන වංචාල්, අපේ තියෙන ඊර්ෂ්‍යාල්, අපේ තියෙන ඒ දුර්වලකම් අපි අයින් කරලා අපි අපේ තියෙන අලු ගසලා දාලා අපි යේසුස් වහන්සේ තුල නැගිටිනවා නම් යේසුස් වහන්සේගේ ඡේදස 2026 අපි තුල එනවා. හලෙලූයා. එහෙනම් මේක ඇවිල්ලා ආගමක් නෙමෙයි. මේක හැම කෙනෙකුටම මේක අරන් කියවන්න පුළුවන්. මේක ඇවිල්ලා මේකේ තියෙන්නේ අපි කරන දෙයට අපිට එපා, මේක කරොත් මේක වෙනවා, මේ විදිහට අපිට ඉන්න කියලා. ඒකෝට අපි මේ ප්‍රේමයෙන් තුල ජීවත් වෙනවා නම්, හැම කෙනාටම අපි ප්‍රේමෙන් ජීවත් වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් අද කිසි කෙනෙකුට වෙන්නේ නැහැ. අද ලංකාවේ දේශේ වුණා අපි ඕනම දේශයක ගත්තොත් අපේ ප්‍රේමය නැතිකම නිසා තමයි අපේ ඒ දුර්වලකම යක්ෂයා පාවිච්චි කරන්නේ. අපේ තුල ප්‍රේමය නැහැ. අපි තුල තව කෙනෙකුට ප්‍රේම කරන්න සිතක් නැහැ. අපිට වෛරය තමයි ඉන්නේ. අසල්වැසි අර එයා හොඳට ඉන්නවා, එයාත් එක්ක මොනාරි කරලා විනාශ කරන අරමුණෙන් තමයි අපි 2025 එනකම් කටයුතු කරන්නේ ඉවර නිකන්. හැබැයි දැන් 2026 ඔබ යේසුස් වහන්සේ තුල ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ ඡේදස ඔබ තුල එන්න යනවා. ආමෙන්. එහෙනම් යේසුපීඨයි, යේසුස් වහන්සේගේ කරුණාව, යේසුස් වහන්සේගේ ප්‍රේමය වල තුල තියන්න ඕනේ. සෑම කෙනෙකුටම මේක ඇවිල්ලා ආගමක් නෙවෙයි. මේක ඇවිල්ලා හැම කෙනෙකුටම යේසුස් වහන්සේ පෙන්වන වූ මාර්ගයක්.
එහෙනම් මේ මාර්ගය අපි අල්ල ගන්නවා නම් මේ තුල මේ සත්‍ය අපිට තියෙනවා, මේ තුල ජීවනය අපිට තියෙනවා. එහෙනම් මේ ජීවනය සත්‍ය මාර්ගය මේ තුල තමයි තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ජේසුස්පීඨයි මේක අරන් කියවන මේක ඇවිල්ලා ආගමක් නෙමෙයි, ආගමකට මාරු වෙන එකක් නෙවෙයි. යේසුස් වහන්සේ ඔයාලා තුල පුදුම දෙයක් කරන්න යනවා. 2026 ඔබ එකිනෙකාට ප්‍රේම කරනවා නා. ආමෙන්. ජේසුස්පීඨයි.